අද නිවාඩු දවසක් නිසා අපි ටිකක් එළිය ඇවිදින්න යන්න හිතුවා. දැන් මේ දෙසැම්බර් මාසේ නිසා මෙහි ඉන්න හැමෝම ක්‍රිස්මස් එකට ලෑස්ති වෙනවා. ඒක නිසා දවස ගානේ මොකක් හරි ඉවෙන්ට් එකක් හැමදාම තියෙනවා ටවුන් එකේ. ඉතින් අද මේ නිවාඩු දවසේ අපිත් යන්න හදන්නේ මේ අවුරුද්දෙත් පවත්වන වින්ටර් වොන්ඩර්ලෑන්ඩ් එක බලන්න. හැම අවුරුද්දකම නොවැම්බර් මාසේ මුල ඉඳලා ජනවාරි මාසේ මුල වෙනකන් වින්ටර් වොන්ඩර්ලෑන්ඩ් එකක් තියෙනවා. ඉතින් මේක අපේ තියෙන කානිවල් එකක් වගේ තමයි. සෙල්ලම් කරන්න ගොඩක් දේවල් වගේම කන්න බොන්න එක එක කෑම ජාති, ඒගොල්ලන්ට ආවේනික වුණු කෑම ජාති, ඒ වගේම ඇඳුම්, ක්‍රිස්මස් එක නත්තල් ගහ සරසන්න ඕන කරන තෑගි, ඒ වගේම එක එක ඩෙකොරේෂන් හැම දෙයක්ම මෙතන මාකට් එකේ තියෙනවා. මේ දවස්වල ඉතින් ඉස්කෝලේ නිවාඩු නිසා ළමයි උදේ ඉඳලම එනවා ඉතින් මේ වින්ටර් වොන්ඩර්ලෑන්ඩ් එකට. මේ දවස්වලට ඉතින් ගොඩාක් උදෙන් එළියට බහින්න ටිකක් අමාරුයි. මොකද පුංචි ළමයින් එළියට අරන් යන එක ඉතින් වින්ටර් එකේ ටිකක් කරන්න අමාරු වැඩක්නේ. මොකද ඒගොල්ලෝ හැමතිස්සෙම ඉතින් වින්ටර් එකට නම් ටිකක් ලෙඩ වෙනවා. එහෙමයි කියලා අතාරින්න නෑ. හරිම ආසයි පුංචි ළමයි මේ වින්ටර් වොන්ඩර්ලෑන්ඩ් එකේ ඇවිදින්න. මොකද ඉතින් ඒගොල්ලෝ ආස විදියට ඕන තරම් සෙල්ලම් කරන්න පුළුවන් මේකට ආවහම. පුංචි ළමයින් විතරක් නෙමෙයි ලොකු අයත් හරිම කැමතියි මේකේ ඇවිද ඇවිද කෑම බීම කකා ඉන්න. මේ මාස දෙකමාරක් පුරාවටම වින්ටර් වොන්ඩර්ලෑන්ඩ් එකේ සෙනඟ පිරීලා ඉන්නවා. උදේ හවස කියලා නැතුව. ඉතින් දැන් මේක පටන් ගත්ත උදෙන්ම නිසා තමයි තවම සෙනඟ එන ගමන් ඉන්නේ. පේනවනේ එක එක ජාතියේ කෑම බීම මෙතන පිරීලා තියෙනවා. ගොඩක්ම ස්වීට්ස් වර්ග තියෙනවා. ඒ වගේම හොට් ඩ්‍රින්ක්ස් තමයි ගොඩක් තියෙන්නේ. මොකද මේ දවස්වල හරිම සීතලයිනේ. ඉතින් ගොඩක් කට්ටිය කෑම බීම උණුවෙන් ගන්න තමයි හරිම කැමති. මෙතන ටෝස්ටඩ් මාෂ්මෙලෝස් තියෙනවා. හැබැයි තාම එයා එතන පටන් අරගෙන නම් නෑ කෑම දෙන්න අද දවසේ. පුංචි ළමයි හරිම ආසාවෙන් බලන් ඉන්නේ මෙතන තියෙන කෝච්චිය යන්න. පේනවනේ කට්ටිය පොලිමේ බලන් ඉන්නවා ඊළඟට ඒගොල්ලොන්ගේ chance එක එනකන්. මේ වින්ටර් වොන්ඩර්ලෑන්ඩ් එකේ හැම අවුරුද්දෙම පවත්වනකොට කවුරුත් ආස කරන දෙයක් තමයි ස්කේට් කරන එක. තවම උදේ නිසා මේ වෙලාවේ කට්ටිය මෙතන ටිකක් අඩුයි. මගේ නම් හිත ඇදිලා යන්නේ මේ ස්වීට්ස් වර්ග තියෙන කඩවල් වලට. මොකද ඒ තරම්ම ලස්සනයි මෙතන තියෙන කෑම ජාති. හරිම ලස්සනට ඩෙකොරේට් කරලා තියෙන කප් කේක්ස්, ඒ වගේම එක එක ජාතියේ කුකීස් ගොඩාක් ලස්සන විදිහට තමයි මේගොල්ලෝ මේ කෑම බීම හදලා තියෙන්නේ. මට හිතෙන්නේ ක්‍රිස්මස් සීසන් එකටද කොහෙද මිනිස්සු වැඩිපුරම ස්වීට්ස් ජාති කන්නේ. බලන්නකෝ කොයි තරම් ලස්සනට මේ ස්ටෝල්ස් ඔක්කොම සරසලා තියෙනවද කියලා ඒගොල්ලෝ හරිම උනන්දුවෙන්. දැන් අපි ඊළඟට මේ යන්න හදන්නේ අපේ ඩේමියන් ආසම කරන එකකට. ඒක තමයි මේ හෝස් රයිඩ් එක. එයා මෙරිගෝ රවුන්ඩ් යනවා හරිම ආසයි. ඉතින් තනියෙන් යන්න බැහැනේ යාට තවම. ඒක නිසා කවුරු හරි එක්ක තමයි යන්න ඕනේ. ඉතින් අද මම කිව්වා තාත්තත් එක්ක යන්න කියලා එයාට. කොච්චර යන්න ආසාවෙන් මේක දිහා බලාගෙන හිටියත් යනකොට නම් ටිකක් බයෙන් වගේ තමයි ඉන්නේ.
බලමුකෝ දැන් ඉවර වෙලා එන හැටි කොයි වගේද කියලා මූඩ් එක එයාගේ. ගිහිල්ලා ඉවර වෙලා ආපස්සේ හැරිලත් බලනවා තව යන්න ඕන වෙලාද කොහෙද මෙයාට. දැන් නම් මේ වෙද්දි ස්කේට් කරන්න කට්ටිය තව වැඩි වෙලයි ඉන්නේ. පේනවනේ පුංචි ළමයි හරිම ආසාවෙන් තමයි මේවා කරන්න එන්නේ. එයාලට පුරුදු නැති නිසා පුරුදු වෙන්න තමයි මං හිතන්නේ මේ පෙන්ගුයින්ස්ලා දීලා තියෙන්නේ. ඉතින් මේ ක්ලිප් එක මම කලින් අවුරුද්දේ ගත්ත වීඩියෝ එකක්. ඉතින් මට ඒක දාන්න බැරි වුණු නිසා මං ඒක මේ වීඩියෝ එකටම එකතු කරන්න හිතුවා. මේ අවුරුද්දේ වින්ටර් වොන්ඩර්ලෑන්ඩ් එකට අද අපි මේ යන දෙවනි දවස. ගිය සතියේ අපි ආවේ දවල් වෙලාවෙනේ. ඉතින් අද අපි හිතුවා මල්ලිත් මෙහෙට ආව නිසා එයත් එක්ක වින්ටර් වොන්ඩර්ලෑන්ඩ් එක බලන්න රැට යනවා කියලා. ඉතින් වින්ටර් වොන්ඩර්ලෑන්ඩ් එක මේ විදිහට තමයි රැට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. දවල්ට වැඩිය නම් ඉතින් ගොඩාක් ලස්සනට පේනවා. මොකද ගොඩාක් පාට පාටට ලයිට් දාලා හරිම ලස්සනට වින්ටර් වොන්ඩර්ලෑන්ඩ් එක තියෙනවා. හවස ඉඳලා ගොඩාක් රෑ වෙනකම්ම සෙනග මෙතන පිරීලා ඉන්නවා. මොකද මේ හවස ඉඳන් තමයි ගොඩ දෙනෙක් වැඩ ඇරිලා ඇවිල්ලා වින්ටර් වොන්ඩර්ලෑන්ඩ් එකට එන්නේ. වින්ටර් වොන්ඩර්ලෑන්ඩ් එකේ තියෙනවා අයිස් බා කියලා එකක්. ඒ බා එකේ හදලා තියෙන්නේ අයිස් වලින්. ඒක ඉතින් පොඩි ළමයින්ට නම් නෙවෙයි තියෙන්නේ ලොකු අයට. ඒ බා එකේ එක එක මිල ගණන් වලට තියෙනවා ඩ්‍රින්ක්ස්. ඉතින් මේ බා එක වින්ටර් වොන්ඩර්ලෑන්ඩ් එක තියෙන දවස් වලටම නිර්මාණය කරපු එකක්. ඒක නිර්මාණය කරලා තියෙන්නේ තනිකරම අයිස් වලින්. එතන තියෙන මියුසිකුත් එක්ක වෙනමම වයිබ් එකක ඉඳගෙන කාලය ගත කරන්න කැමති අයට එතනට යන්න පුළුවන්. දැන් අපි මේ බලන් ඉන්නේ ෆෙරිස් වීල් එකේ යන්න. එදා අපි ගියේ නැති නිසා අපි හිතුවා රෑට යන්න. මොකද අපිට බබාව තනියෙන් තියලා යන්න විදිහක් නැහැනේ. ඉතින් අද මල්ලි ඉන්න නිසා මල්ලි ළඟින් බබාව තියලා අපි දෙන්න යන්න හිතුවා. මේ ෆෙරිස් වීල් එක ඉතින් ගොඩක් ලොකු නිසා අපිට හරීම ලස්සනට බලා ගන්න පුළුවන් මුළු මේ වටපිටාව ඔක්කොම හොඳට. බලන්නකො කොච්චර ලස්සනයිද කියලා රෑට මේ වින්ටර් වොන්ඩර්ලෑන්ඩ් එක පේන විදිහ. දැන් අපි මේ හදන්නේ මාෂ්මෙලෝ කන්න. ඇත්තටම මෙතනට ඇවිල්ලා ටෝස්ටඩ් මාෂ්මෙලෝ කෑවේ නැත්තම් වැඩක් නෑ. මේ ටෝස්ටඩ් මාෂ්මෙලෝ කන්න හැමෝම හරිම කැමතියි. ඒ තරම් මේක හරීම රසයි. මේ මාෂ්මෙලෝ 3ක් විතර එක්කෙනෙක් කනවා කියන්නේ ඉතින් හොඳ ගණන් තමයි. මොකද ඒ තරම් මේක පැන් රස නිසා. බලන්නකෝ අපේ ඩේමි කන හැටි එක. දැන් අපි මේ යන්න හදන්නේ ඊළඟට ස්කේට් කරන තැනට. මොකද අපේ මල්ලිට ආසයි කිව්වා ස්කේට් කරන්න ඉගෙන ගන්න. දැන් අපි මේ බලාගෙන ඉන්නේ එයා මොන විදියට මේ වැඩේ කරයිද කියලා. ඔය එන්නේ කියනකොටම මෙතන ස්කේට් කරන්න පුළුවන් අය ගොඩක් ඉන්නවා. ඒ වගේම ඉතින් බැරි අයත් ඉන්නවා. ආස නිසා ඉතින් හැමෝම මේ දේ කරන්න බලන්නේ. ඒ වගේම තමයි ඉතින් හොඳට පුළුවන් කට්ටිය නම් ඉතින් මෙතන ගොඩාක් ලස්සනට එක එක විදිහට වැඩ දාලා ඉතින් තමන්ගේ හැකියාවන් පෙන්නනවා. අපිට ඉතින් මේක නොපුරුදු ක්‍රීඩාවක් වුණත් මෙහෙ ඉතින් ඉඳපු පොඩි කාලේ ඉඳන්ම හැදුණු අයට ඉතින් මේක ගොඩක්ම ලේසි දෙයක් වෙන්නේ නැති. මොකද ඉතින් ඒගොල්ලෝ පොඩි කාලේ ඉඳලම මේ දේවල් කරනවනේ. ඩේමියන් නම් ඉතින් මෙතන වැටෙන කට්ටිය දිහා බල බල ඒගොල්ලන්ට hina වෙවි ඉන්නවා.
එයාට ඒක ඉතින් හරිම සතුටුයි. අපේ ඩීමි ඔන්න ආපහු මෙරිගෝ රවුන්ඩ් යන්න ඕනි කියලා යාට කියලා දැන් ඒ පාර අපේ මල්ලිත් එක්ක යනවා. මේකට නම් එයාට පුදුම කැමැත්තක් තමයි තියෙන්නේ. මට හිතෙන්නේ පොඩි ළමයින්ව ගොඩාක් ආකර්ෂණය වෙන විදිහට මෙතන ලයිට්ස් එහෙම හොඳට දාලා තියෙන නිසා ඒගොල්ලෝ හරි කැමති ඇති යන්න. ඉතින් මේ අවුරුද්දේ වින්ටර් වොන්ඩර්ලෑන්ඩ් එක මෙන්න මේ විදිහට තමයි ඉතින් තිබුණේ.